ආයිබෝවන් මම සත්‍යප්‍රියා cook with සත්‍යප්‍රියා program එකේ අපි අපෝ හම්බ වෙනවා තව එපිසෝඩ් එකේ. ඉතින් අපි ගොඩක් කෑම හැදුවා. දැන් මම හිතන්නේ එපිසෝඩ් 6ක් 7ක් විතර අපි දිගටම හදාගෙන එනවා. ඉතින් ඕගොල්ලන් කැමති දේවල් අපේ කමෙන්ට්ස් එකේ කමෙන්ට්ස් ඩිවිෂන් එකේ දාන්න. එතකොට අපි ඒකේ select කරලා ඕගොල්ලන්ට අර කැම ටික හදාගෙන යන්න පුළුවන්. ඒ වගේම මම මතක් කරා පිටරට ඉන්න කට්ටිය ඕගොල්ලන්ට හම්බ වෙන දේවල් මොනවාද කියලා කියන්න. ඒකේ මොනවාද ප්‍රියා හදන්න පුළුවන් කියලා ඕගොල්ලන් ඇහුවනම් ඒ රෙසිපි එකත් මම දෙනවා. ඉතින් මං බිරියානි පවුඩර් හදන්න කියලා දුන්නානේ. ඒ වගේ ඒ පවුඩර් එකෙන්ම vegetable biryani අදන්න ප්‍රියා කියලා මට කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔව් නේ vegetable biryani හැදුවා නම් හොඳයි කියලා මටත් හිතුණා. මං තලපත් මාළු වලින් හදන biryani, තව prawn biryani, mutton biryani ඊළඟ එපිසෝඩ්ස් වල අපි හදමු. ඉතින් ඒ වගේම ඔයගොල්ලන් කැමති දේවල් healthy දේවල් ළමයින්ට ඕන දේවල් ඒවත් අහන්න මං කියලා දෙන්නම් අපි දන්න දේ. ඉතින් යම් பிரியாணி ஹதண்ட இன்னைக்கு வெஜிடபிள் பிரியாணி செய்ய போகிறோம். வெஜிடபிள் பிரியாணி பவுடர் செஞ்சோம். அதில் என்ன பிரியாணி செய்யலாம்னு யோசிச்சா ஓகே வெஜிடபிள் பிரியாணி செய்யுங்க அப்படின்னு சொல்லி ஒரு கமெண்ட்டில் வந்துருந்துச்சு. அதனால் அதை செய்ய தொடங்கலாம் அப்படின்னு பார்த்தோம். நிறைய சாமான் வேணும். ගොඩාක් බඩු ඕනේ. ගොඩාක් நிறைய சாமான் வேணும். ගොඩාක් බඩු ඕනේ. මතක තියාගන්න. ඉතින් අපි යම් දැන් එපිසෝඩ් එකට. தேவையான பொருட்கள் பார்ப்போம். தேவையான பொருட்கள் කියන්නේ මම මෙච්චරකල් ඕන කරන බඩු කියලානේ කිව්වේ. ඒක හරියට කියනවා නම් අවශ්‍ය කරන බඩු. බලමු. කුරුඳු පොතු කෑලි දෙකක්, කරුවපට්ට 2 තුண்டு, ස්ටාර් අනිස් එකක්, ஒரு ஸ்டார் அனீஸ், ஹெனசால் 3ක්, கருதமுங்கு 4ක්. பொடி ඒවා වලින් 3 ஏலக்காய், சின்ன கராம்பு நான் 4 எடுத்துக்கிறேன். பிரிஞ்சி கொலை ලොකුවට තිබ්බනම් එකක්, பொடி ඒවා නම් 2ක් 3ක් විතර දාන්න. பிரிஞ்சி இலை பெருசா இருந்தா ஒன்று, சின்னதா இருந்தா இப்படி 2 3 போடுங்க. ஒந்த இலங்கி தேல், நல்ல நெய் டேபிள் ஸ்பூன் 2 டேபிள் ஸ்பூன். ඉඟුරු සුදුලුණු පේස්ට් டேபிள் ஸ்பூன் එකක්. இஞ்சி பூண்டு பேஸ்ட் 1 டேபிள் ஸ்பூன். අවුමිරිස් 3ක් பொடி ඒවා වලින්. 3 සින්න පච්ච මිளகாய். ලොකු සයිස් වලින් මම ගත්ත බීලුණු. ඉතින් ලුණු වැඩියෙන් ඕනේ. බීලුණු 2ක්. பெரிய வெங்காயத்துல 2. කොත්තමල්ලි මිංචි කොළ දෙකම එකතු කරලා තියෙනවා. චුට්ටක් ඕන කරන විදිහට දාගන්න. දෙහි ගෙඩි එකක්. පුදිනා කොත්තමල්ලි தேவையான அளவு ஒரு தேசிக்கு. தக்காளி මම මීඩියම් தக்காளி එකක් ගත්තා. ඔයගොල්ලන් ඕනේ නම් වැඩි වුණත් දාගන්න පුළුවන්. தக்காளி நான் மீடியம் சைஸ் தக்காளி ஒன்று எடுத்துருக்கிறேன். தேவையான அளவு நீங்கள் போட்டுக்கொள்ளலாம். போஞ்சி கப் එකක්, போஞ்சி 1 கப், கேரட் 1 கப், க்ரீன் பீஸ் கப் එකක්, பச்சை பட்டாணி 1 கப், அல கப் එකක්, கிழங்கு உருளைக்கிழங்கு 1 கப், மீகிரி டேபிள் ஸ்பூன் 2ක්, தயிர் 2 டேபிள் ஸ்பூன், measurement spoons මේ දෙකම 1 teaspoon දාගන්න මිරිස් කුඩු, 1 teaspoon කොච්චිකාතූල්, 1 teaspoon காஷ்மீர் chili powder, 1 teaspoon காஷ்மீர் மிளகாய் தூள், கொத்தமல்லி powder teaspoon භාගයක්, 1/2 teaspoon கொத்தமல்லி powder, பிரியாணி மசாலா teaspoon භාගයක්, பிரியாணி மசாலா 1/2 teaspoon, spoon කාලක් වගේ ගන්න, කාකුඩු 1/4 spoon මஞ்சள் தூள். මං එළවලු ගත්තු කප් වලින් 1 කප් එකට ஹால் அரைගෙන வினாடி 20ක් பெங்கெண்ட තියලා හොදලා ගත්තා. நான் வெஜிடபிள் அளந்தெடுத்த கப்லயே 1 கப் அரிசி எடுத்து 20 நிமிஷம் ஊற வச்சு கழுவி எடுத்துருக்கிறேன். අනිත් ඒවා ඉතින් අපිට ඕන කරන්නේ තෙල්, තව ලුණු. මේ දෙක එකතු කරගන්න. මේවා තමයි අද vegetable biryani හදන්න අපිට ඕන වෙන්නේ. ඉතින් හොඳ පොල් තෙල් පාවිච්චි කරන්න ටේබල් ස්පූන් 2ක් වගේ. biryani වලට චුට්ටක් තෙල් වැඩියෙන් ඕනේ. හැබැයි තෙලුත් ඒකත් එක්ක එලංගි තෙලුත් එකතු කරගන්න. එතකොට சுவந்தත් හොඳයි. நீங்க வந்து தேங்காய் எண்ணெய் 2 டேபிள் ஸ்பூன் போட்டுக்கொள்ளுங்க. கொஞ்சம் கூடவே போட்டுக்கொள்ளலாம். அதோட கொஞ்சம் நெய் சேர்த்துக்கிட்டீங்கன்னா வாசமாவும் இருக்கும். හරි. දැන් අපි මේකට එලංගි තෙල් ස්පූන් එකක් දාගමු. 1 ටේබල් ස්පූන් එකක්. ඒ සුවඳට
right මේකට දැන් අපි අපේ කුරුඳු පොතු ஸ்டார் அனீஸ் பார்த்துக்கொள்ளுங்க கருவேப்பட்டை ஸ்டார் அனீஸ் හෙනසල් ඊට පස්සේ කරාඹු නැටි ඒලකා කරාඹු බිරිංජි එල බිරිංජි කොළ ඔක්කොම දාගමු දාගෙන පොඩි සුවඳක් එනකන් ඉන්න විනාඩියක් වගේ පොඩි සුවඳක් එනවා ඒක එළඟි තෙලුයි ඊට පස්සේ ස්පයිසස් උත් එකතු වුණාම සුවඳයි රයිට් දැන් අපි දාගමු අපේ බීලුණු ඔයගොල්ලන් දන්නවා ඇති බිරියානි එකට අර පාට තමයි ස්පෙෂල් ඔනි අපේ ලුණු එකේ පාට හොඳ බ්‍රවුන් පාටට ඇවිල්ලා ඒක crispy golden color එකට එනකොට තමයි බිරියානි රස වෙන්නේ. ඒ නිසා අදිස්සි වෙලා ගන්න එපා. වෙන මුකුත් එකතු කරන්න එපා. මේක හොඳට brown color එකක් එනකම් චුට්ටක් ඉන්න. මේකට අපි අපේ අවුමිරිස් දාගමු. පච්ච මිளகாயும் இதுல போட்டுக்கொள்வோம். දැන් අපි චුට්ට වෙලාවක් හිමු මේකේ පාට වෙනස් වෙනවා. ඕකේ? දැන් මේ පාට වෙනස් වෙලා තියෙනවා බලන්න. මේක තව චුට්ටක් බ්‍රවුන් වෙන්න තියලා ඕගොල්ලන් වෙනම චුට්ටක් අරන් තියලා අන්තිමට ගානිෂ් කරන්නත් පුළුවන්. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. දැන් මේකට අපි ඉතුරු බඩු ටික එකතු කරගමු. ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඉංජි පූන්ඩ පේස්ට්. ඒකේ අර සුවඳ චුට්ටක් යනකම් ඒක ටෙම්පරාදු කරගන්න. அந்த இஞ்சி பூண்டு அந்த ஃப்ரெஷ் மனம் போற வரைக்கும் கொஞ்சம் மிக்ஸ் பண்ணிக்கொள்ளுங்க. විනාඩි දෙකක් වගේ චුට්ටක් තියලා දැන් අපි මේකට කොත්තමල්ලි පුදිනා කියන්නේ මිංචි කොළ දෙකම එකතු කරලා මම චුට්ටක් දාගන්නවා. මම චුට්ටක් ඉතුරු කරා මොකද අන්තිමට අපිට චුට්ටක් දාගත්තා නම් තවත් රසයි බිරියානි එක. ඊට පස්සේ මේකට මම තක්කාලි இதுக்கு தக்காளி கொஞ்சம் சேர்த்துக்கோங்க. මං ලුණු ටිකක් දාගන්න. චුට්ටක් දාගන්න. එතකොට තක්කාලි ටක් ගාලා තක්කාලියක උයා ගන්න පුළුවන් ඉක්මනට. මොකද ඒක පේස්ට් එකක් වගේ වෙන්න ඕනේ. අපි மசாலா குடு ටික එකතු කරන්න. இப்போ நாங்க உப்பு கொஞ்சம் போட்டுக்கிட்டேன். தக்காளி கொஞ்சம் மசிஞ்சு வந்துச்சுன்னா அப்போ எல்லாம் சேர்ந்து ஒன்றாயிரும், பேஸ்ட் மாதிரி ஆயிரும். அதுக்கப்புறம் நாங்கள் மசாலா எல்லாம் ஒன்றா போடுவோம். විනාඩි දෙකක් විතර සුට්ටක් ඉන්න ආරින්න තක්කාලි එක හොඳට පේස්ට් එකක් වගේ වෙලා එනකම් දැන් මේ වගේ පේස්ට් එකක් වගේ ආවට පස්සේ අපි මසාලා ටික එකතු කරගමු. මෙෂර්මන්ට් ස්පූන් එක ගැන ඕගොල්ලන් ආලා තිබ්බා. ඒක හරියට අපිට කියන්නේ නැහැ කියලා. එතකොට මම ඕගොල්ලන්ට නිසා ටේබල් ස්පූන්, ටීස්පූන්. හරිද? මේක ටේබල් ස්පූන්, ටීස්පූන්. ඉතින් මම ටීස්පූන් එකේ තමයි මිරිස් කුඩු, කැශ්මීරි මිරිස් කුඩු, ටීස්පූන් භාගයක් කොත්තමල්ලි පවුඩර්, ඊට පස්සේ අපි අදාගත්තු බිරියානි පවුඩර් භාගයක් මේකේ කාලා ටර්මරික් පවුඩර්. ඒ කියන්නේ කා කුඩු.
ඔක්කොම ගත්තේ මේ ස්පූන් එකේ. හරි. இப்போ இதில் தான் நான் காஷ்மீரி மிளகாய் தூள் ஒரு டீஸ்பூன், கொச்சிக்காய் தூள் ஒரு டீஸ்பூன், எங்களோட பிரியாணி பவுடர், கொத்தமல்லி தூள், மஞ்சள். ඉතින් ඔක්කොම මම දාගත්තා. කාශ්මීරි chili powder දාගන්නේ එක් පාටට. ඔයගොල්ලන් ගන්නවා ඇති. දැන් මේකට මම දාගන්නම් curd. විනාඩි 2ක් 3ක් වගේ චුට්ටක් තියාගන්න. කර්ඩ් එක හොඳට කැඩිලා එනකන් තියාගන්න. නැත්නම් එක එක තැන්වල ලොකු ලොකු කෑලි තියෙයි. ඔයගොල්ලන් මික්ස් කරලත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මික්ස් කරලත් මේ දැන් මම මේ කිරියාවිල්ල කපලා වගේනේ ස්පූන් එකේ ගත්තේ. ඔයගොල්ලන් මේම හොඳට විස්ක් කරලා ඊට පස්සේ දාගන්න පුළුවන්. මොකද අර කෑලි කෑලි තියන්න එපා. දැන් මේ වගේ තමයි බිරියානි එකේ මසාලා පර්ෆෙක්ට්ලි ඇවිල්ලා තියෙනවා. සුවඳ සුවඳත් හොඳයි. ඕකේ දැන් විනාඩි 2-3ක් අපි මසාලා තිබ්බා. මේව චූට වෙලාවක් තියාගන්න. දැන් ලෑස්ති කරගන්න අපේ අල මං කිව්වා වගේ කප් ගානේ මං අරගෙන තියෙන්නේ. මේ වගේ කප් ගානේ. මොකද vegetable biryani කිව්වම දැන් chicken biryani කිව්වම අපේ රටේ chicken මේම හොයන්න ඕනේ. කොයි පැත්තද chicken තියෙන්නේ කියලා. mutton biryani එකෙත් එමයයි. කඩේ ගත්තා නම් එම තමයි. හැබැයි ඇත්තටම biryani එකේ කිලෝ එකක් අපි මස් මාළු දැම්මා නම් කිලෝ එකක් rice දාන්න ඕනේ. හැබැයි අපි ටිකක් වැඩියෙන් දානවා. කිලෝ එකමාරක් මස් දැම්මම කිලෝ එකක් ආල් දානවා. එහෙම දානකොට තවත් රසයි. ඒක තමයි original biryani recipe එක. දැන් මේකෙත් මසාලා වැඩියෙන් vegetable වැඩියෙන් දාලා ඒ කප් එකේ මේ වගේ කප් එකේ measurement එකටම මං පාල් අරන් තියලා තියෙනවා. ඔක්කොම එක කප් එකේ ගානට මතක තියාගන්න. right? දැන් දාමු beans, green peas, carrot, ඒකත් එක්ක අන්තිමට අල උරුලයිකලංගු. green peas, carrot, උරුලයිකලංගු, බොන්චි ඔක්කොම දාලා මෙහෙම එකතු කරගන්න. වගේම එළවලු තමයි අපිට ඕන වෙන්නේ අපිට කුරුමා එකක් හදන්න vegetable කුරුමා එකක් හදන්න. දැන් කොහොමත් පෝය දවස්වල එම ඔයගොල්ලන් වගේම අපිත් කන්නේ මස් මාළු නැතුව එළවලු කෑම. ඒකට හොඳ වචනයක් තියෙනවානේ. ඒ කියන්නේ non veg අපි සයිවම් කියලා කියනවා. ඒකට ලස්සන සිංහල වචනයක් තියෙනවා. මොකද ඒ? නිර්මාංශ නිර්මාංශ කියලා. ඉතින් අද අපි නිර්මාංශ කියන්නේ ඉන්දකි නාංග සයිවම්. ඉතින් මේ වගේ හොඳට එකතු කරගන්න. හොඳට මික්ස් වෙලා තියෙන්නේ. දැන් චුට්ටක් විනාඩි 2-3ක් චුට්ටක් එම තියාගමු. දැන් මම මාල් දාගන්න යනවා. ඔයගොල්ලන් දාන්න ගන්න පුළුවන් සම්බා දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මං පාල් පොන්නි යූස් කරන්නේ. මං පාල් පොන්නි වලට කැමතියි. මොකද ඒක සම්බා වගේ ඒ වගේම මේ පැත්තේ බැලුවම ඉතින් බාස්මති වගේ දෙකෙන්ම අර රසත්
සයිස් එකක් තියෙනවා. ඉතින් මම ඒකට කැමති. ඒකත් එක්ක බිරියානි හදන්න මේක perfectly good. මොකද එතකොට ඔයගොල්ලන්ට වැඩියෙන් තැම්බෙන්නෙත් නැහැ, අඩුවෙන් තැම්බෙන්නෙත් නැහැ. ගානට මේ රයිස් එක තැම්බිලා එනවා. ඉතින් මම ඒ රයිස් එකත් දාගන්නම්. මං හොදලා විනාඩි 20ක් 30ක් විතර වතුරේ තියලා දැන් මේකට දාගන්නවා. இப்போ நான் இதை நல்லா கழுவி ஒரு 20 நிமிஷம் மாதிரி அரை மணி தியாலம் மாதிரி ஊற வச்சுட்டு நான் இப்போ சோறோட இந்த மரக்கறியோட மிக்ஸ் பண்ணுறேன். හරි දැන් හාල් මික්ස් කරගෙන මම කිව්වා වගේ මම ගත්තු කප් එකේ කප් එකයි 3 කාලයි වතුර දාගත්තා නම් හරි මෙෂර්මන්ට් එක ඒ කප් එකෙන්ම එකයි ඒකෙන්ම 3 කාලයි. ඕකේ රයිට් දැන් හරි. මේකට ලුණු ටිකක් වැඩියෙන්. ඒ කියන්නේ මේක ඕගලන් ටේස්ට් කරනකොට මේ වගේ ලුණු ටිකක් වැඩියෙන් අපිට තේරෙන්න ඕනේ. දාගමු. එකතු කරගන්න. ඒකත් එක්ක දෙහි ගෙඩියක් ඒකේ අර සීඩ්ස් ටික එළියට ගන්න. ඊපස්සේ මම එක දෙහි ගෙඩියක් දානවා. මොකද ටිකක් ටැංගි ගතියක් බිරියානි එකේ ආවනම් ඇත්තටම රසයි. සැර විතරක් නෙමෙයි. ටිකක් තක්කාලි එකේ දෙහි ඒව වල එන අර ටැංගි ගතිය ඇවිල්ලා බිරියානි එකට රසයි. එතකොට තමයි එකත් එක්ක ග්‍රේවි එම අපි මික්ස් කරනකොට තව රස වැඩි වෙන්නේ. මම සීඩ්ස් ටික එළියට ගත්තා. නැත්නම් අපි කනකොට තිත්තයිනේ කියන්නේ තිත්තයි. right? ஒரு දේසිකා. දැන් මේක මික්ස් කරගන්න. දැන් මේක මික්ස් කරලා මේ වගේ ෆ්ලැට් කරලා right තියාගන්න. මේ හාල් තැම්බිලා එළියට මේම පේන්න ගන්නවා. එතකන් චුට්ටක් කොම තියන්න. ஓகே ඊට පස්සේ මම මොනවද කරන්න කියලා කියන්නම්. இப்போ அந்த மறைஞ்சு தானே இருக்கு. இதுல கறி அப்படியே மறைஞ்சிருக்கு. இப்போ இதுல கொஞ்ச நேரம் கழிச்சு சோறு வெந்தோனே டிகක් அந்த சோறு கொஞ்சம் வெளியில தெரியும். அது வரைக்கும் கொஞ்சம் வெயிட் பண்ணுங்க. මං ඇවිල්ලා මේ ප්‍රෙෂර් කුකර් එකේ කරන්නේ. ප්‍රෙෂර් කුකර් එකේ අර උඩ කප් එක දාන්න නැතුව නිකන් චුට්ටක් වාලා තියන්න. චුට්ටක් මේක තැම්බෙනකම්. ඕකේ? විනාඩි 5ක් ඉමු. දැන් බලන්න මේකේ එක එළියට පේනවා. දැන් අර වතුර ටිකක් ඇතුළට ගිහිල්ලා දැන් රයිස් එක එළියට පේන තරමට ආවට පස්සේ උගලන් දම් කරනවා නම් පල්ලෙයා රොටි තටියක් තියලා ඊට උඩින් තියලා හොඳට වහලා ලොකු බරක් උඩට තියලා බ්ලොක් කරගන්න විනාඩි 10 ඉඳලා 15 වෙනකම් මයිල්ඩ් ස්ටව් එක මයිල්ඩ් තියාගන්න. ඒක ලයිට්ලි තියාගන්න. දැන් මේ රයිස් කුකර් මේ ප්‍රෙෂර් කුකර් එකේ හදන නිසා දැන් මං ෆ්ලේම එක හොඳට අඩු කරලා හරිද? දැන් අපි කරන්නේ මේක ලොක් කරලා රයිස් කුකර් ඉල්ලාඩි தான் அப்ப சொன்னேன். මේ වගේ ලොක් කරලා ඊට පස්සේ විසිල් එක දාන්න මයිල් තියාගන්න. මීඩියම් නෙමෙයි හයි නෙමෙයි very low flame එකේ තියාගෙන විනාඩි 10ක් ටයිමර් එක තියාගන්න. විනාඩි 10ක් තිබ්බට පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒකේ එක විසිල් එකක් ආවත් කමන්නේ නැහැ. විනාඩි 10යි. විසිල් ආවේ නැති වුණත් කමන්නේ නැහැ. ආවත් කමන්නේ නැහැ. විනාඩි 10යි. එච්චරයි. ஓகே? வினாடி 10කට පස්සේ பிரியாணி ரெடி. இப்போ இந்த மாதிரி லோ ஃப்ளேம்ல நீங்க வச்சுக்கொள்ளுங்க. வச்சுட்டு 10 நிமிஷம் நீங்க இதை மூடிட்டு அதுக்கப்புறம்
விசில போட்டுக்கொள்ளுங்க. இந்த 10 நிமிஷம் லோ ஃப்ளேம்ல நீங்க செய்றீங்க ப்ரெஷர் குக்கர்ல. இதே நீங்க தம் பிரியாணினா உங்களுக்கு தெரியும், கீழே ஒரு ரொட்டி தட்டை வச்சுட்டு அதுலேயும் லோ ஃப்ளேமை போட்டுட்டு மேலே நல்ல மூடியை போட்டு பாரம் ஒன்று வச்சு காற்று வெளியில் போகாத மாதிரி தம் பண்ணிக்கொள்ளணும் ஒரு 15 மினிட்ஸ். இப்போ இது 10 மினிட்ஸ். இதில் ஒரு விசில் சவுண்ட் வந்தால் பரவாயில்ல, ஆனால் 10 நிமிஷம் தான். வராட்டி கூட ஃபீல் பண்ணாதீங்க, வரலன்னு கூட வச்சுக்காதீங்க. இவ்வளவுதான், சரியா? දැන් මට එක විසිල් එකක් ආවා. විසිල් ආවේ නැති වුණත් කමන්න, විනාඩි 10යි லோ ஃப்ளேம். எனக்கு ஒரு விசில் வந்துச்சு, வராட்டியும் பரவாயில்ல. 10 நிமிஷம் லோ ஃப்ளேம்ல வச்சுட்டு ஆஃப் කරගන්න. හරි. දැන් මේ අර හීට් එක යනකම් චුට්ටක් එන්න අදිසි වෙලා බඩගිනි වෙලා අත තියලා ඕපන් කරන්න එපා. ඊට පස්සේ ලොකුවට ඒක බ්ලාස්ට් වෙයි. මේමත් අර හීට් එක එළියට යවන්න පුළුවන්. නැත්නම් ටැප් එකේ වතුර එක ඕපන් කරලා මීට මේක ඕපන් කරත් ඒක ඉබේම යනවා. හැබැයි අමතක වෙලා බඩගිනි වෙලා அதிசியே ஓபன் කරන්න එපා பரிස්සමෙන්. நீங்க பசியா இருந்து அவசரப்பட்டு த்ரில் எல்லாம் திறந்துறாதீங்க, அப்புறம் பொம்முன்னு வெடிச்சிரும். கவனம். අලේම අපි දාලා තියෙන නිසා ඒක හොඳට තැම්බිලා ඇති මේ වෙලාවට. රයිට්, මම විසිල් එක ඕපන් කරගන්නම්. රයිට්, හීට් එක යනවා චුට්ටක් යනවා. රයිට්, wow, so අපේ බිරියානි එක රෙඩි. දැක්කනේ? රයිට්, මේම try කරලා බලමු. පාතින් එතන එංගඩ බිරියානි. wow, චූට්ටක් ඕගලම් පොඩි දෙයක් කරන්න. අලේම හොඳට තැම්බිලා තියෙනවා. එළඟි තෙල් චුට්ටක් උඩට දාගන්න. ඊට පස්සේ කොත්තමල්ලි කොළ චුට්ටක්. සමහර කට්ටිය කැමති නෑ කියලා මට ඉස්සර ප්‍රෝග්‍රෑම් එකේ කියලා තිබ්බා. එහෙමනම් අවොයිඩ් කරගන්න, අවුලක් නෑ. ඔයගොල්ලන් කැමති විදියට හදාගන්න. මම මේ රෙසිපි එක හදන විදිය විතරයි ඔයගොල්ලන්ට කියන්නේ. රයිට්. සුවඳයි. රයිට්. දැන් අපි வெஜிடபிள் பிரியாணி அதெல்லாம் இவராய். இன்னைக்கு வெஜிடபிள் பிரியாணி செஞ்சு முடிச்சாச்சு. ரைட், இப்போ எங்களுக்கு டேஸ்ட் பார்க்குற டைம் வந்திருக்கு. දැන් මේකේ ඔයගලන්ට මෙෂර්මන්ට් ප්‍රශ්නයක් නැහැ. මම ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. මේකේ දෙගුණයක් කරනවා නම් 3 ගුණයක් කරනවා නම් ඒකෙන් ඔයගලන් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ වගේම දැන් මම වතුර දැම්මනේ. ඒකට තව ඔයගලන්ට තික් විදියට වෙනස් විදියට ඕන නම් පොල් කිරි උනත් දාගන්න පුළුවන්. මේ වගේ වෙනස් විදියට ඔයගලන් හදාගන්න පුළුවන්. පාට මේම තිබ්බට මම යූස් කරේ කාශ්මීරි chili powder. ඉතින් ඒ නිසා තමයි අර රතු පාටට තිබ්බේ. රයිට්. දැන් අපි සර්ව් කරලා කාලා බලමු. ඕකේ. ඔයගලන්ට මේකට කජු ප්ලම්ස් උනත් දාගන්න පුළුවන්. රයිට්, අපේ වෙජි බිරියානි ළමයින්ට ගොඩක් කැමති ඇති. ඕගොල්ලන් ඉතින් වෙජිටේබල් කන දවස් වලට වෙජිටේරියන් බිරියානි එකක් හදාගත්තත්, එක චට්නි එකක් හදාගත්තත් හොඳටම ඇති. මේක බලනකොට මට ඕගොල්ලන්ට තව රෙසිපි එකක් හදලා දෙන්න ඕනේ කියලා හිතුණා. ඒක තමයි මේ වගේම වෙජිටබල් දාලා හදන කුරුමා කරියක්. ඒකත් වෙජිටේරියන් දවස් වලට ගොඩක් හොඳයි. රෑටත් තියාගෙන පාන්, ඊට පස්සේ ඉදියප්පන් පිටු ඕන දෙයකට කන්නත් පුළුවන්. හරි, දැන් අපි හදපු බිරියානි එක ටේස්ට් කරලා බලමු.
දැන් අපේ vegetable biryani එක රස බලමු. ඒක අල හොඳට මේ හොඳට තැම්බිලා තියෙනවා. ඒක ඇතුලෙත් හොඳට මසාලා එක ගිහිල්ලා තියෙනවා. ඉතින් රයිස් එක ටේස්ට් කරලා බලමු. ඔව්. මම තක්කාලි දැම්මනේ. ඒ නිසා පොඩි ටැංගි ගතියකුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේකට අපිට එක්ස්ට්‍රා මුකුත් ඕනෙත් නැහැ. මේක විතරක් උණුවෙන් කන්න පුළුවන්. මෙච්චර මම කන්නේ සර්ව් කරා. ඉතින් අනිත් අයටත් දෙනවා. ග්‍රීන් පීස් ඒකත් හොඳට තැම්බිලා තියෙනවා. කැරට් ඒක ගානට හැපෙන විදිහට තැම්බිලා තියෙනවා. අපේ බිරියානි මසාලා එක ගොඩක්ම රසයි. ඒක මේකට හොඳටම ගැලපෙනවා. ඉතින් වෙන මොනවාද? பிரியாணி வெஜிடபிள் பிரியாணி ඔයගලන් කිව්වා වගේ මම හදලා පෙන්නුවා. இப்போ இதே மாதிரி நீங்க வெஜிடபிள் பிரியாணி அழகாவும் இருக்கு, கலராவும் இருக்கு, சாப்பிடவும் சூப்பரா இருக்கு. சாப்பிட்டுக்கிட்டே பேசலாம் அப்படின்னு கூட எனக்கு தோணுது. நாங்கள் வந்து இலங்கை தெலுங்கு පාවිච්චි කරලා තියෙන නිසා සුවඳත් හොඳයි. ඔයගලන්ට ඊසි ලේසි විදියට කරන්න පුළුවන් මම රෙසිපි එක දීලා තියෙනවා. මේක බලනකොට මට හිතෙනවා 3 දිනකට වගේ හොඳටම කන්න පුළුවන්. ඉතින් බය නැතුව හදන්න. 3 பேருக்கு மாதிரி தாராளமா சாப்பிடலாம். செஞ்சு பாருங்க. මොනාරි ඩවුට් එකක් තිබ්බනම් ප්‍රියාගෙන් අහන්න. මම ලෑස්ති ඔයගලන්ට උත්තර දෙන්න. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේ මොනවද හදන්නේ? බලමු, හම්බෙමු. thank you ඔයගලන්ගේ සපෝට් එකට මම ආපහු තෑන්ක් කරනවා. මම හිතුවේම නෑ මෙච්චර සපෝට් එකක් ඔයගලන් දෙයි කියලා. ලොකු දෙයක්. thank you so much. ඉතින් ගොඩාක් රෙසිපි අපි එකට එකතු වෙලා හදමු. එලියට් ගිහිල්ලා ගොඩක් හදමු. වෙනස් විදියට කරමු. ඉතින් நான் வெஜ் ගොඩක් තියෙනවනේ හදන්න. ඒවත් හදමු. சீக்கிரமா நிறைய ரெசிபீஸ் நாங்க உங்களுக்கு இதுல செய்து காட்டுறோம். எங்களோட இணைஞ்சிடுங்க, சப்போர்ட் பண்ணுங்க. நன்றி, வணக்கம், ஐபோவால்.